ඉතින් මේ හැමදේම අපේ සිතුවිලි නේද කියන තැනට සිහිය පවත්වන්න. ඒකයි චිත්තේ නියති ලෝකේ කියලා කියන්නේ. මානමය සිතින් ලෝකේ හදනවා කියලා කියන්නේ. දැන් සිතින් නම් ලෝකේ හදන්නේ. ওই සිතින් මිදෙන්න ඕනේ නැද්ද? ජසු ලෝකෝ සමුප්පන්නෝ. මානමය ආයතන හයනේ ලෝකේ හදන්නේ. ආයතන හයෙන් නම් ලෝකේ හදන්නේ. ඔතන මිදෙන්න ඕනේ නැද්ද? ඔතන මිදෙන්න ඕන. ඒ ආයිති මායයටනේ. ආයතන. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා ආයිති මායයට. නිරායාසයෙන් අපි ඔය ඉන්නේ. ඉතින් එස්සෙල්ලාම මේ ඇහෙන් ගැලවෙන්න. ඇහෙන් ගැලවිලා මෙන්න මේ මනසෙම මනාව සිහිය පවත්තන්න. ඒක තමයි වෙන්නේ. සක්මන් කළා, වාඩිලා කරන භාවනාවක් කළා, හාන්සි වෙලා කළා, කොහොම කළා. තමන්ගේ සිතට සිහිය පවත්තන්න තමන් දක්ෂ වෙලා තියෙනවා. ඔය ඉතින් ඕව සම්බන්ධව කරපු දේශනා බර ගණන් ඇති. සිත ගැනම කරපු දේශනා. එතනින් සිහිය පවත්තන්න. ඒ කියන්නේ සිතෙන් මිදෙන්න ඕන. එසම එතන සිහිය පිටවෙන්නේ දක්ෂ වෙන්න බෑ. එතන සිහිය පිටවන්නේ නැතුව ඒකෙන් මිදෙන්න බැහැනේ අපිට. ඒකනේ. ඉතින් කොච්චර කියලා දෙනවද දැන් මේ බලන්නේ. නේද? කොලේ. මේක සුදු පාටයි කියලා අපි හිතනවා. මේක මේ තදයි කියලා අපි හිතනවා. මේ කොලයක් කියලා අපි හිතනවා. අතට මේක හම්බුනේ කියලා අපේ චින්තනයන්නේ. ඕකනේ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා බලනකොට මේ සිතම නේද පැහැදිලිව තියෙන්නේ. එතකොට ඝන සංඥාවක් නැහැ. සිතුවිලි තියෙන්නේ. දැන් මේ මෙතන මේ ඒ සිතුවිලි තියෙන්නේ. තදයි කියන එක චින්තනයක්. එහෙම හිතනවා. සුදු පාටයි කියලා හිතනවා. අතින් අල්ලන් ඉන්නේ කියලා හිතනවා. කොලයක් කියලා හිතනවා. ඔය ටික හොඳට සිහිය පවත්තන්න. සිතම නේද පැහැදිලිව තියෙන්නේ. කො ආයතන. ඇහැට පෙයිලා නැහැ, අතින් අල්ලලා නැහැ. අතක් කියලා එහෙම භෞතික වශයෙන් තියෙන එකක් නෙවෙයි. අත කියන්නේ අපේ චින්තනයක්. ඇහැ කියන්නේ භෞතික වස්තුවක් නෙවෙයි. ඇහැට පේනවා කියන්නේ චින්තනයක්. ඒක. ඉතින් මෙන්න මේ සිතේ මනාව සිහියෙන් යුතුව ඉන්නවනම් පොඩ්ඩක්වත් මේ ආයතනයට යන්නේ නැතුව. සද්දයක් කියන්නේ චින්තනයක්. මට ඇහෙනවා කියලා මං හිතනවා. අර කියෝකේ ඉන්නේ හැමතිස්සෙම මේ කන කිව්වේ නෑනේ කියලා ඇහෙනවා කියලා. මේ කන කියන්නේ නෑනේ. ඒක මං හිතින් හිතන චින්තනයක්. ඉතින් ඒක නිසා මෙන්න මේ විදියට අපේ සිතම දැකීමෙන් සිතේම සිහිය පවත්වනවා නම් අර අනුන් ගැන නොසොයන තමන් ගැන සොයන කියපු කතාවේ තියෙනවා. අනුන් ගැන සොයනවා කියන්නේ ඇහැට පේන දැනින් හොයනවා. කනට හම්බ දැනින් හොයනවා. දිවට හම්බ වෙන දැනින් හොයනවා. මේ අනුන් ගැන හොයන්නේ. නාසයට හම්බ වෙන ගඳ සුවඳ ඒ අනුන් ගැන හොයනවා. මේක සුවඳයි ගඳයි කියන අපේ චින්තනයක් නා. එතරම් හොඳට සිහියෙන් ඉන්නවනම් අන්න තමන් ගැන සොයනවා. මෙන්න මේ ඇත්තටම අපිට මේ ලෝකේ පෙයිලා නැහැ කියන නුවණ එන්නේ අපි ඉතින් ඒව බලන හැටි කියලා දීලා තියෙනවා නේද? මෙහෙම බලනකොට තමයි බුද්ධ ශාසනය මතුවෙන්නේ අපිට. අර මහා පුරුෂ විතර්ක 8 මතුවෙන්නේ ඔන්න උතනින්. ඇහැට පේන තැනින් කවදාකවත් රූප ඇහැට පේන තැනින් අපිට කවදාකවත් මාර්ගය උපදින්නේ නැහැ.
ඉතින් සිතත් හේතු ප්‍රත්‍යයයි කියලා අපි හඳුනා ගන්නවා. නේද? එතකොට ඇහැ කියන තැන ඇත්තටම ඇහැ කියන එක ඇත්තද මොකද්ද තියෙන්නේ කියලා මම ඊදවස්වල කියලා දුන්නා. නේද? නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මූලික පියවර වගේ තැනක්ද කියලා. ඉතින් මේකත් එක්ක බලනකොට මේ හැමතිස්සෙම සිහිය පවත්වන්න තමයි. ආනාපානෙ තමාතුළු සිහිය පිටවන එක. ඒ විදිහට ඒක තේරුම් අරගෙන කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව වැඩෙන්නේ තමාතුළයි. නේද? තමන්ට නුවණ එනවා ඒක. මොකද ඇහැට පේන ලෝකේනේ සත්තු ඉන්නේ. තවත් අය ඉන්නේ. තමා තුළ හටගන්න ධර්මයක් නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ඕගලන්ට. බත් පාන් අරවා මේවා හැම දෙයක්ම ඕගලන්ට හම්බෙන සිවුරු බඩු මුට්ටු අරවා මේ ඔක්කොම තමන්ගේ චින්තනයක් නම් අන්‍යයාට තමයි ප්‍රපංච නැතුව ඉන්න පුළුවන්. මේ ඝන වශයෙන් හම්බෙන ඝන සංඥා මුතු තැන කවදාක ප්‍රපංච නොවී ඉන්න බෑ. ඝන සංඥාවෙන් යුතු තැන අල්පිතතාවයෙන් ඉන්න බෑ. සන්තුෂ්ඨතාවයෙන් ඉන්න බෑ. ඝන සංඥාවෙන් හටගත්ත ලෝකයක් සත්ව පුද්ගලාත්ම දෘෂ්ටිය තියෙනවා නම් අපිට ප්‍රවිවේකී නෑ. ඒවා මතුවෙන්නේ නෑ. ඒ නිසා වීරිය නෑ. වීරිය දෙන්නේ නෑ. අපිට ඇහැට පේන තැනින් අපි රූප දැකලා ඒ කටයුතු කරන සතිය එතනින් පිහිටුවට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ එතන. ප්‍රපංච වලින් බේරෙන්න බෑ. ඒ නිසා මේ අර ගලක් හේම අරගෙන මම ඒ දවස්වල මේ මගේ ධර්ම දේශනාවක් ඇති මහමූද හට ගන්න හැටි මං කියලා දීලා ඇති. ඇහෙන් හදන එකක් නෙවෙයි. මේක සිතුවිලි තියෙන්නේ. ඉස්සරම ආයතන හයෙන් පටන් අරගෙන මහමූද හැදෙන හැටි මං කියලා දෙනවා. ඊට පස්සේ ඇහෙන් මිදෙන්න ඕනේ අපි. ඉතින් මේ හැමදේම අපේ සිතුවිලි නේද කියන තැනට සිහිය පවත්වන්න. ඒකයි චිත්තේ නියති ලෝකේ කියලා කියන්නේ. මානමය සිතින් ලෝකේ හදනවා කියලා කියන්නේ. දැන් සිතින් නම් ලෝකේ හදන්නේ. ওই සිතින් මිදෙන්න ඕනේ නැද්ද? ජසු ලෝකෝ සමුප්පන්නෝ. මානමය ආයතන හයනේ ලෝකේ හදන්නේ. ආයතන හයෙන් නම් ලෝකේ හදන්නේ. ඔතන මිදෙන්න ඕනේ නැද්ද? ඔතන මිදෙන්න ඕනේ. ඒ ආයිති මායයටනේ. ආයතන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ආයිති මායයට. නිරායාසයෙන් අපි ඔය ඉන්නේ. ඉතින් එස්සෙල්ලාම මේ ඇහින් ගැලවෙන්න. ඇහින් ගැලවිලා මෙන්න මේ මනසෙම මනස සිහිය පවත්තන්න. ඒක තමයි වෙන්නේ. සක්මන් කළා වාඩිලා කරන භාවනාවක් කළා හාන්සි වෙලා කළා කොහොම කළා තමන්ගේ සිතට සිහිය පවත්වන්න තමන් දක්ෂ වෙලා තියෙනවා. ඔය ඉතින් ඕව සම්බන්ධව කරපු දේශනා බර ගණන් ඇති. සිත ගැනම කරපු දේශනා. එතනින් සිහිය පවත්වන්න. ඒ කියන්නේ සිතෙන් මිදෙන්න ඕන. එසම මෙතන සිහිය පිටවලින් දක්ෂ වෙන්න බෑ. එතන සිහිය පිටවන්න නැතුව ඒකෙන් මිදෙන්න බැහැනේ අපිට. ඒක ඉතින් කොච්චර කියලා දෙනවද දැන් මේ බලන්නේ නේද? කොලේ මේක සුදු පාටයි කියලා අපි හිතනවා. මේක මේ තදයි කියලා අපි හිතනවා. මේ කොලයක් කියලා අපි හිතනවා. අතට මේක හම්බුනේ කියලා අපේ චින්තනයන්නේ. ඕකනේ වෙලා තියෙන්නේ.
ඉතින් අන්න ඒක නිසා බලනකොට මේ සිතම නේද පැහැදිලිව තියෙන්නේ. එච්චරයි. ඒතකොට ඝන සංඥාවක් නැහැ. සිතුවිලි තියෙන්නේ. දැන් මේ මෙතන මේ ඒ සිතුවිලි තියෙන්නේ. සදායි කියන එක චින්තනයක්. එහෙම හිතනවා. සුදු පාටයි කියලා හිතනවා. අතින් අල්ලන් ඉන්නේ කියලා හිතනවා. කොලයක් කියලා හිතනවා. ඔය ටික හොඳට සිය පාත්තක්. සිතම නේද පැවැත්ලා තියෙන්නේ. කො ආයතන. ඇහැට පෙයිලා නැහැ, අතින් අල්ලලා නැහැ. අතක් කියලා එහෙම භෞතික වශයෙන් තියෙන එකක් නෙවෙයි. අත කියන අපේ චින්තනයක්. ඇහැ කියන්නේ භෞතික වස්තුවක් නෙවෙයි. ඇහැට පේනවා කියන්නේ චින්තනයක්. ඒක. ඉතින් මෙන්න මේ සිතේ මනාව සිහියෙන් යුතුව ඉන්නවනම් පොඩ්ඩක්වත් මේ ආයතනයට යන්නේ නැතුව. සද්දයක් කියන්නේ චින්තනයක්. මට ඇහෙනවා කියලා මං හිතනවා. අර කියෝකේ ඉන්නේ අම්පිස්සේ මේ කන කිව්වේ නෑනේ කියලා ඇහෙනවා කියලා. මේ කන කියන්නේ නෑනේ. ඒක මං හිතින් හිතන චින්තනයක්. ඉතින් ඒක නිසා මෙන්න මේ විදියට අපේ සිතම දැකීමෙන් සිතේම සිහිය පවත්වනවා නම් අර අනුන් ගැන නොසොයන්න තමන් ගැන සොයන්න කියපු කතාවනේ තියෙන්නේ. අනුන් ගැන සොයනවා කියන්නේ ඇහැට පේන දැනින් හොයනවා. කනට හම්බ දැනින් හොයනවා. දිවට හම්බ වෙන දැනින් හොයනවා. මේ අනුන් ගැන හොයන්නේ. නාසයට හම්බ වෙන ගඳ සුවඳ ඒ අනුන් ගැන හොයනවා. මේක සුවඳයි ගඳයි කියන අපේ චින්තනයක් න ะ. එතරම් හොඳට සිහියෙන් ඉන්නවනේ. අන්න තමන් ගැන සොයන බුදුහාමුදුරුවෝ කුමාරවරු 39ක් හම්බ වෙනවනේ. හම්බුනහම ඒ අය නිකන් විනෝදයට ඇවිල්ලා ඒ තමන් ඒ බිරිඳවරුයි ආවලා ඉන්න අය අරගෙන තමයි එන්නේ. එක්කෙනෙකුට කෙනෙක් නැහැ. කවුරුවක්වත්. එයා බැඳලත් නැහැ. එයාට ගෑනු ළමෙකුත් නැහැ. එයා කරන වැඩේ වෛශාඛාවක් තමයි ගෙන්න ගන්න. ඉතින් එයා ගෑනු ළමයා වශයෙන් අරන් යන්නේ తాවකාලික කෙනෙක්. එයා කරන වැඩේ ඉතින් රජකුමාරවරු මෙහෙම පොකුණ ඒ වැව කරනවා. හැමෝම කියලා විනෝද වෙවි. අරය විතරක් එහිට ඇවිල්ලා අර රජගොල්ලොන්ගේ ඒ ආභරණ රොමේව තියෙනවනේ. ඒක ඔක්කොම අරගෙන එයා යනවා. එයා ගියාට පස්සේ ඇවිල්ලා බලනකොට ඒගොල්ලන්ගේ බඩුනේ හැම හොයාගෙන යනකොට බුදුහාමුදුරු ගහක් යට ඉන්නවා. එනකොට බුදුහාමුදුරු යනවා මෙතනින් ඉස්සියක් යනවා එහෙම දැක්කද කියලා. හොඳද? ඒපාර බුදුහාමුදුරු කියනවා අනුන් ගැන හොයන්න තමන් ගැන හොයන්න කියලා. කෙන් තමන් හොයන කෙනා මේ හොයන්නේ මේ තමා තුළ ඉන්න කෙනා හොයන්නේ. එළියේ ඉන්න කෙනෙක් හොයන්න පාදිනවා කියන්නේ. ඉතින් මේගොල්ලෝ එතනදි මම හිතන්නේ සෝවාන් නැත්නම් අනාගාමී වෙනවා. එහෙනම් අපි මේ කියපු කතාව තමයි එතන තියෙන්නේ. බුදු පියාණන් කියලා තියෙන්නේ. අනුන් ගැන හොයන්න තමන් ගැන හොයන්න. දැන් ඔය YouTube එකේ තියෙන අනුන්ගේ වැරදි හොය ඉන්න අය. ඒව විචනය කර ඉන්නවා. හැබැයි දන්න තමන්ට මොකද වෙන්නේ කියලා. තමන් මහණුනේ අනුන්ගේ වැරදි හදන්න තමන්ගේ වරද හදාගන්නද? ඔය අනුන් ගැන හොයන එක නතර කරගන්න අපිට ඕනේ. අනුන්ගේ වැරදි ඔය විචනය කර ඉන්නවා. අරයා විකෘති කරනවා මෙයා විකෘති කරනවා කී ඉන්නවා. එතකොට ඒ ස්වාමීන් තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරු කියනනම් කියයි ඔබ මෝඩ හිස් පුරුෂයෙක් කියයි. භික්ෂුවක් කියයි. තමන්ගේ ටික තමන් දුරු කරගන්න නැතුව අනුන්ගේ කෙලෙස් හදන්න යනවා. ඕකයි වැඩේ රාතියේ. කොච්චර අඥානද අපි නේද? ඉතින් අන්න ඒක නිසා තමන් ගැන හැමතිස්සෙම සොයන්න. ඒක තමයි වෙන්න ඕනේ. තමන් ගැන හොයනකොට මේ ඉන්නේ තමන් මෙයාට
නියපොතු. මේ ලොන් තියෙනවා, හමක් තියෙනවා, සුදු පාටයි. මේ ඇට මස්ලේන වලින් හැදලා තියෙන්නේ. බස් තමන් ගැන හොයනවා. මෙහෙම හිතනකොට තමන්ගේ චින්තනය තමයි තමන්ට හම්බෙන්න ඕන. එතකොට මේ අපේ රූපය කියන්නේ අපේ හඳුනුනේ සිතිවිලි වලින් හැදිච්ච එකක්. වචන වලින් හැදිච්ච එකක්. පඤ්ඤාප්ති පැනවීම මේවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ඔක්කොම අපේ චින්තනයේ සාපේක්ෂව ඇති වෙච්ච එකක්. බාහිරේ තියෙන එකක් නෙවෙයි. බාහිරේ තිබුණොත් අපිට නිවන් දකින්නත් බෑ. ඒක තමයි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ අතුල තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා එතනට සිහිය මනාව තියන්න දක්ෂ වෙන්න ඕන. දැන් මෙහෙම කියන්නේ අර මහා පුරුෂ විතර්ක වලට එන්න නම් මෙවැනි නුවණක් අපේ ළඟ තිබිලා තියෙන්න ඕන. ඒකයි වෙන්න. අනුන් ගැන කතා කරලාට කමක් නැහැ. හැබැයි මේ ඔක්කොම මා තුල හටගන්න චින්තනයේද කියලා දැකින්න ඕන. එතනින් දැක්කොත් විතර අපිට මේක ලියන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක ලියන්න හම්බෙන්නේ නැහැ. ඒකයි මේ පේනවද හිතනවද කියලා බලන්න කියන්නේ. ඒකට අපි මේ ආයතන ටිකම උපකාර කරගන්නවා. මේ ආයතන වර්ණ රූපේ තියෙනවා. නේද? මට කෙනෙක් පේනවා. එතකොට ශබ්ද තියෙනවා. මේව බාහිරේවත් අධ්‍යාත්මකවත් තියෙන දෙයක්ද නැත්තම් මේ ඉෂ්ටපත්යෙන් සිතේම හටගන්න දේවල්ද කියලා තමන් මේක හොඳට දැක ගන්නට වේවි. එහෙම දැක්කොත් තමයි අපිට මේ සිහිය තමන් තුළ පවත්වන්න පුළුවන්. හොඳට තමන් තුළ සිහිය පිහිටව ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. තමන්ගේ ජීවිකාව ගෙවන්න මේ තමන් තුළ සිහිය පවත්වා ගන්න. ඒක තමයි වෙන්නේ. දැන් අපිට දානයක් හිට එනවනම් සිහිය පවත්වා ගන්න. ආවලා දානෙ ගේන්නේ මං හිතනව නේද? එයා ඉන්නේ බෙලියන්තේ. ඒක මං හිතන එකක් නේද? දැන් බෙලියන්ත කොහෙද තියෙන්නේ? පේනවද ඒක? දැන් මම මේ හිතන චින්තන ටික මට පේන එකක්ද? මට පේන්නේ නැහැ. නේද? මේ විදිහට තමන්ගේ ඒ වැඩ කටයුතු කරන ගමන් තමන් දක්ෂ වුණා. තමන්ට පුළුවන් තමන් දිහා නුවණින් බලමින් වාසය කරන්න පුළුවන්. එළියට අත දානවා නම් එයා මේ මහා පුරුෂ විතර්කය ළඟ වැඩෙන්නේ නැහැ. එයා සතරට වැටෙනවා. එළියේ ඉන්න කෙනෙක් නම් අපිට දන් දෙන්නේ. අපි සතරට වැටෙනවා. ඒක තමයි. අපි පින්ඩපාති ගියා. මේ අපි තුල නේද මේ හැම දෙයක්ම හටගන්නේ කියන එක අපි මතක තියාගන්න. මම කියන්නේ රාත්‍රී කාලේ අපි යන ටෝච් එකක් කරගෙන කොහේ හරි යනකොට වලවල් පේනවා, ගල් පේනවා, මුල් පේනවා, සර්පයෝ පේනවා. නේද? මේවා පේනවා නෙමෙයි මේවා. ඔක්කොම අපි හිතනවා. එතරම් ටෝච් එළියට හම්බෙලා නැහැ කිසිවක්. වලවල් සර්පයෝ එකකට හම්බෙලා නැහැ. හම්බෙලා තියෙන අපේ චින්තනයේට විතරයි. සිත තමයි පැවැත්ලා තියෙන්නේ. ඒ නිසා ඒ සිතේම හොඳ සිහියෙන් යුතුව වාසය කරා. ඒක තමයි වෙන්නේ. අවිදිනුවට බලන්න මේ ඇහෙන ශබ්ද අරවා මේවා මේ ගස් කොළන් වලට හම්බෙලාද කියලා නුවණින් බලන්න. ඒක මගේ චින්තනය මට ආවේනික ධර්මයක්. මේ කිසිම වස්තුවකට හම්බෙලා නැහැ. ඒ හම්බෙන දේවල්. ඉතින් තම තමන් දක්ෂ වෙලා තම තමන්ට පුළුවන් විදිහට මේ සිතේ මනාව සිහියෙන් යුතුව වාසය කරන්න. ඒ සිත හඳුනා ගන්න. සිත හඳුනාගත්තා කියන්නේ නිවන නෙමෙයි. ඒක සිහිය පාත්‍රගෙන ඉන්නකොට මේ සංඛාර වලින් මිදෙවි. මේ සිත කියන්නේ සංඛාර. සංඛාර කියන්නේ සංස්කාර. සංස්කාර කියන්නේ සංස්කාර. සංස්කාර කියන්නේ සංඛාර. සංඛාර කියන්නේ සංස්කාර. සංස්කාර 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 කියන්නේ සංස්කා
එතකොට දැනගන්න කියන්නේ විඥානය. මන ආයතනේ තමයි මේ සංකාර ධර්ම ටික. විඥානය කියන්නේ වර්තමානයේ ඒ තැන්වල හටගන්නා ධර්මතාවයක්. ඒ නිසා ප්‍රත්‍ය කරන්නේ. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ තමන්ගේ ඇතුළට මේ ලෝකය දාගත්තොත් මායයෙන් මිදෙනවා. මේ ඇහැට යන වර්ණ රූපයක් හම්බ වෙනවා නම් කන්ට ශබ්ද හම්බ වෙනවා මායයට යයි. මේ ඔක්කොම අපේ චින්තනයක් කියලා හඳුන්වනකොට නේද? කොහොද මායය? දැන් බලන්න පුටුව පේනවා. ඒ පුටුව පේන තැන මායයටයි. පුටුව කියන අදහසක් න ะ. මෙතනද පුටුව තියෙන්නේ. මේ පුටුව තියනවා කියලා අපිට කියන්න බෑ. මේක වෙන් වෙලා පේන්න ඕනේ අපිට. එහෙනම් පුටුව කියන්නේ මගේ චින්තනයක්. ඒක අහවල් ඊයෙන් හදලා තියෙන මේ ඔක්කොම සිතුවිලි. ඉතින් එහෙම හිතන්න දක්ෂ වුණොත් මේ සිතේම නේද මේ හැම එකම පහළ වෙන්නේ කියලා. අපි මේ සබ්බ ලෝකේ අනුබිරත් සංඥා මේ ලෝකෙන් මිදෙන මේ ආයතන පහින් ගැලවෙනවා. ශක්තිමත්ව මේ ආයතන පහ වහනවා අපි. ඒක තමයි වෙන්නේ. ධාන වලින් අපි සමතෙන් ධානයට ගිහිල්ලා මේක වහගෙන හිටියත් ඒ වෙලාවට විතරයි. ආපහු ඇහැ අරුප හැටිය ඔක්කොම මෙහෙපත් වෙලා යනවා. හැබැයි මේක අපි පුරුදු කළොත් මොන රූපය ඇහැට ගැටුණා ඇහැට පේන තැනට යන්නේ නැහැ. දැන් මේ පුටුව පේන්නේ ඇහැටනේ. නේද? වර්ණය හම්බෙන්නේ ඇහැටනේ. පුටුව පේන්නේ ඇහැටනේ. එතකොට පුටුව ගැන අපේ අදහසක් නෑ. පුටුව දැක්ක ඇහැ මාර බොරුවන්නේ ඒක පට්ටපල් බොරුවන්නේ બોලේ. ඇහැට පුටුව පේනවා කියන එක මාර බොරුවන්නේ. ඉතින් ඇහැ කියන එක බොරුවන්නේ. පුටුව කොහෙද ඇහැට පේන්නේ? ඒකයි මේක පටිසෝතගාමී කියන්නේ මේක අනිත් පැත්ත හරවන්න ඕනේ එහෙම් පිටින්ම. ඇහැට පේන පුටුව ඒක චින්තනයක් කියලා හඳුනා ගන්නකොට නුවණට පේන්නවන දැන් කෝ පුටුව දැක්ක ඇහැ. එහෙම් මිදුණා මාර්ගයෙන් මිදලා ඉන්නේ. දැන් වර්ණයක්වත් හම්බෙන්න බෑ ඇහැට. ඒ ඇහැ ඇත්තක් නෙවෙයි. ඒ පේනවා කියන එක පට්ටවල බොරුවක්. ඉතින් ඕකත් එක්ක තමයි ඔන්න වගේ නක් අපිට මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි. අපි දැක්කලා නැහැ. විඥානං අනිදස්සන. විඥාණයට දකින්න බෑ. කවදාකවත් ලෝකේ. විඥාණයට පුළුවන් දැනගන්න විතරයි. විඥාණයට දකින්න බෑ ලෝකේ. විඥාණයට සද්ද ඇහෙන්නේ නැහැ. විඥාණය පුළුවන් දැනගන්න. සද්ද හම්බෙන්නේ නැහැ විඥාණයට. ඒ බව අපිට ප්‍රඥාවට එන්න ප්‍රඥාව පහළ වෙන්න නම් මේ පංචායතන ශක්තිමත්ව ඇහෙන්න ඕන. ඔන්නෝක හුරු කරනවා නම් ඔය බනහනවා ආරාමයට යනවට වැඩිය මෙන්න මේක හුරු කරමින් හැම මොහොතකම වාසය කරනවා නම් නේද? අන්නේදාට මේ මායя ගැහෙන් මිදෙනවා. එදාට කියන්න පුළුවන් මම එදා කිව්වා වගේ චක්කුන් අසති රූපං අසති චක්කු විඥානං අසති. මේ සංගති පස්සෝ කියන පරයයන් මිදෙනවා. මේ ප්‍රසාදයක් වර්ණ රූපයක් විඥානයක් තුන්දෙනාගේ එකතු නිසා ස්පර්ශයක් හටගත්තා. මේ න්‍යායෙන් ගැලවෙනවා. අසත් භාවි රූපයක් චක්කු විඥානයක් තුන්දෙනාගේ එකතු නිසා ස්පර්ශයක් හට ගන්නවා කියන න්‍යායෙන් මිදෙනවා. ඒ අවිද්‍යාව අඳුරෙන් ගැලවෙනවා යා. ඇත්ත දකින්න පටන් ගන්නවා.
අන්නේ ඇත්ත දකින්නකොට තමා තුළ නම් මේ අන්‍යයා තමයි මේ අල්පේච්ඡතාවයට එන්නේ. සම්මුති තල්පේතාවේ ඉන්නවා, එහෙන් රූප දකින්න තැනත් ඉන්නයි ඉන්නවා. නේද? හැබැයි මාර්ගය උපදින්නේ නිවන් දකින්න බෑ. ඉතින් මෙන්න මේ අපේ හඳුන්නේ ඔය පුතුණු කියන සංකල්පය හරියට විනිවිද දැක්කොත් එතන ශුන්‍යතාවයක් නේ සාර්ථකයි. එතන අවසානයේ ශුන්‍යතාවයක් පිළිගන්නේ. ශුන්‍යතයි කියන්නේ ඇහැ අනිමිත්ත වෙනවා. ඇහැ මෙච්චර කාලයක් ඇහැට දැක්ක පුටුව එතන අනිමිත්ත වෙනවා. ඇහැට පුටුව දැක්ක නිසා මේ දුකානේ. ඒක අපිට හිතෙනවා. දුක එන්නේ නැහැ දැන් එතන. ඒක එතන ශුන්‍යතයි. මහන්නේ මේ ලෝකේ රූප නැහැ මහන්නේ. මේ ලෝකේ ශුන්‍යතයි මහන්නේ කියන්නේ ඒකයි. බුදු පියාණන් කියන්නේ මේ ලෝකේ රූප තියනවා කියලා. මහන්නේ මේ ගන්න සංඥාන් මිදෙන්න කියලා කියන්නේ. ඉතින් අන්න ඒක නිසා චුට්ටක්වත් එළියට යන්න නැති වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් නම් ඇතුළේ ජීවත් වෙන්න. අන්න එදී අනිමිත්තයි අපටිතයි ශුන්‍යත වෙනවා. ඒක ඝන රූප තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ පුදු සංඛාර ධර්මයක් විතරයි. මේක මොකක්ද කියන එක සංඛාර ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ දර්ශනයත් එක්ක අපිට පුළුවන් සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අති නිබ්බින් දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මානේකම මාර්ගය මේකමයි කියලා. මේ පුටුව ඇහැට පේන කෙනාට කවදාකවත් අල්පේච්ඡතාවයක් නැහැ. තව කොහරි පුටුවක් ඇහැට දැක්කොත් ඊට වැඩිය ලස්සන එකක් ගන්න හිතනවා. ඒක නැත්නම් ඒක හරි කඩින් ගන්න හිතනවා. මහිච්ඡතාවයයි උපදින්නේ. ඒකට වටිනාකම අපේ ගෙදර නෑනේ මේ වගේ පුටුවක් කියලා අසන්තුෂ්ඨිතාවයමයි එන්නේ. සන්තුෂ්ඨිතාවය එන්නේ නෑ. එතකොට සැබෑ අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨිතාවයේ ප්‍රවිවේකයේ එන්නේ. විවේකයක් නෑ. ඇහැට කනට නාසයට මේව හම්බ වෙන බාහිර අධ්‍යාත්ම වශයෙන් පවතින තැන විවේකයක් නෑ. ඒ බාහිර අධ්‍යාත්ම වශයෙන් පවතින තැන තමයි නේද? මේ ප්‍රවිවේකේ නෑ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකේ නෑ. සිත සංසීමක් නෑ. ඇහැට පේන තැන. පාරේ දැක්ක දේවල් ගෙදර ඇවිල්ලා සිහි කරනවා. සිහි කර කර දුක් විඳිනවා. වමාර කරනවා වගේ. ඔව්. පාරේ දැකලා නැත්නම් මොනවද ගෙදර ඇවිල්ලා සිහි ගන්න තියෙන්නේ අපේ ආම්බුනේ. ගෙදර ඇවිල්ලා සිහි කරන්න දෙයක් නැහැ. ඒ වර්තමානයේ හම්බෙන දේවල් සිහියුතුව චින්තනයක් කරලා දකින්න වාසය කරන්නයි තියෙන්නේ. ඉතින් ඔතන තමයි ඔය අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය, ප්‍රවිවේකයේ තියෙන්නේ. ඒ තැනට ඇවිල්ලා බලන්න ඕන ඔය කියන මහ පුරුෂ විතර්ක නැද්ද කියලා. ඇයි මාර්යාකින් මිදුණානේ? ස්ත්‍රිය දැක්කා, පුරුෂයෙක් දැක්කා. ස්වාමීනි ස්ත්‍රිය ගැන කොහොමද හිතන්නේ? නොදක ඉන්න තරමට හොඳයි ආනන්දේ. අපේ මොකද මේ? භෞතික වශයෙන් ඉන්න ස්ත්‍රිය නොදක හිටියනම් හොඳයි කියලා. ඔන්න ගත්තේ දැන් අපි හම්බුනේ. ඒකයි වර්ධින්නේ අපිට. ඝන සංඥාවෙන් උත් ස්ත්‍රියක් කියනවා ඒක නොදක තමයි. ඕක නොදක ඉඳලා හන්නේ බොන්නේ කොහොමද? පිරිමි නෙවෙයි අපිට දන් දෙන්නේ. අම්මලා අනුපාද ගම්මලා. ඒ විනයත් වර්ධ ගන්නවා ඒ කතාවේ. ඕකයි වැඩේ. එතන වර්ධිනකොට විනයත් වර්ධිනවා. විනය අන්තයට යනවා. ඕකයි වෙන්නේ. ඒ නිසා මෙතන කිව්වේ මේ ඇහැට පේන තැනින් මිදෙන්න. ඔව්. බුදුහාමුදුරුවෝ 130යි අපිට ධර්මයේ දීලා තියෙන්නේ. 70ක් අපි නුවණින් කල්පනා කරලා මතු කර ගන්න ඕන. අපේ නුවණ වැඩෙන විදියටයි දීලා තියෙන්නේ. නොදැක ඉන්න තරමට හොඳයි කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයිද? ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් නේ. කොහොමද නොදැක ඉන්නේ? කොහෙද දාන්න කරන්නේ? ඔව්. ඉතින් අන්න ඒක නිසා මේ ඔය පින්නමච්චගේ නෝ කියන්නේ නොදැකින් තරමට හොඳයි කියලා ඉතින් නොදැක ඉන්න තරමට හොඳයි කියන්නේ
ඇහැට පේන තැනින් මිදෙමු. ඔච්චරයි. චින්තෙන්නේ. එතන සිහිය පිටවන්න. මේ ලේසි තැනක් නෙමෙයි මේ කතා කරන්නේ. මේට අවුරුදු ගණනාවක් ඉඳන් කියන්නේ ලේසි තැනකට සිහිය පිටවන තැනක් නෙමෙයි මේ. ඒක අමාරු තැනක්. හරිම අමාරුයි. මේක සිහිය පවත්වන්න පුළුවන් නම් ඌ අති දක්ෂයෙක්. ඌ මාර්යාගේ වසන් වෙච්ච එකෙක්මයි. පිට්‍රියක්කෝ පුරුෂේ. නිකන් rahat වෙන්න බෑ. එසෙල්ලා මාර්යාගේ භූමියෙන් අයින් වෙන්න ඕන. අයින් වෙනකොට මාර්යාගේ භූමිය තමයි තණ්හා මාන දිට්ඨි තියෙන්නේ. ප්‍රපංච. ඒකයි අපේ සිතේ මනස සිහිය පිටවනකොට අපි ප්‍රපංච ධර්ම අපිට හට ගන්න තියෙනවා. ඒකයි වෙන්නේ. දැන් ඇහැට පේන තැන අපිට පඤ්ඤප්තියක් නෙවෙයි උපදින්නේ. ලෝකේ තියෙන ඉන්න කෙනෙක් ගැන අදහස් ටික එන්නේ හිතට. ඒකයි රූපේ එක්කන්තයක් නාමේ එක්කන්තයක් කියන්නේ. මේ කතා කරන්නේ ඔතන නෙමෙයි. මෙහෙන් දෙන අදහස. එළියට හම්බිලම නැති තැනකින් මෙතනින් දකින්න එකක් ගැන විතරයි මේ කතා කරන්නේ. මේක ලෝකෝත්තර සිත. සිත්. මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඇහැට පේන රූපයට සාපේක්ෂව අපේ සිතට එන සිතුවිලි තියෙනවා. එතන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට රූපය මේ නාමයේ අන්තිට වැටෙනවා. අතන රූපේ අන්තය. එළියේ තියෙන දේවල් ගැන හිතනවා. මෙතන එළියේ තියෙන දේක් ගැන හිතන්නේ නැහැ අපේ. එළියේ තියෙන දේ මිදුණා. මේකට ලෝකෝත්තර සිත් 8ක් තියෙනවානේ. නේද? මේ ලෝකෝත්තර භූමිය ගැන මේ කතා කරන්නේ. එතනයි අපිට පුළුවන් මේ මහ පුරුෂ විතර්කාට පහල කරගන්න. එදිනුනේ මේක කරන්න. ඉතින් මේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ මාර්ගය කියන නේද? මේ දුකයි සමුදයයි නිරෝධ වෙනවා මෙහෙම දකින්නකොට. මායාවේ භූමියදීමම මායාවේ භූමියේ දුක්ඛ ආර්ය සත්‍යය. ඒ දුකත් හේතු ප්‍රත්‍යයයි. නේද? ඒක කෙරෙහිද අපිට තණ්හා ඇතිලා තියෙන්නේ. ඔක කෙටියෙන් කියතොත් පටිච්චසම්පාදයයි. නේද? දැන් එතකොට අපි මේක ඇහැට පේන්නම නැති බව නුවණින් දකිනවා. දැකලා මේ සිතේම සිහිය පවත්වනවා. අන්න දුකයි සමුදයෙන් මිදුණා. මිදිලා. ඉතින් මෙතෙන්දී නාමය අන්තයක් නෙවෙයි මේ. නාමයේ අන්තයක් තියෙන රූපේ මේ කණුව මෙතන තියෙන බව ඇහැට පේන නිසා ඒ ගැන මට අදහස් ටිකක් එනවා. මේක හැදුවේ අහවල්ලාය තීන්ත ගෑවේ අහවල්ලාය. එක්ක බලියක් ඇඳ දුන්නා. අය බලිය ඇඳේ අහවල් කෙනා. ඒ සම්බන්ධව සිතුවිලි පහළනවා. ඒක නාමයේ අන්තය. මේ පේන රූපේ ආරම්භයයි මේ ආරම්මන රූපේ ආරම්භයයි මට සිතුවිලි එන්නේ. ආමුත් ප්‍රත්‍යයෙන් උන්න මේක දැනගන්නවා නේ මේක දකිනවා. මෙහෙන් දැනගන්නවා අරෙන් දකිනවා. එතකොට ලෝකෝත්තර සිත කියන්නේ කනුව කියන්නේ මගේ අදහසක්මයි. එළියෙන් හම්බෙන්නම නැහැ. මායාවේ භූමියට අයිති නැහැ. ලෝකෝත්තර සිත ටික. එතකොට එයා නාම රූප වලින් මිදෙනවා. එතකොට එයාට එතන සංඛාරයක් දකින්න පුළුවන්. එතෙන්දී ඔව් සංඛාර තමයි හම්බෙන්නේ යාට. බුදු සංඛාරට හම්බෙන්නේ. ඒ සංඛාරෙත් නැහැ. ඔව්. ඉතින් එයාට හම්බෙන්නේ මෙන්න මේ ලෝකෝත්තර සිත් තමයි මේ හම්බෙන්නේ. එතනින් හඳුනාගෙන එතන සීය. එතන නාමයේ අන්තයට අයිතිද කියලා තමන්ම හඳුනා ගන්න. නාමයේ අන්තයක් කියන්නේ මොන පසුබිමකින් හට ගන්නවද කියන එක. මේ පංචායතන නිසා නාමයේ අන්තයක් උපදින්නේ. එතකොට ඇහැට ඇත්තටම ලෝකේ අපි ඇහෙන් මිදිලා නම් චක්කුන් අසතිනා සෝතං ගානං අසතිනා නේ ඇස නැත්නම් කනක් නැත්නම් දිවක් නැත්නම් නාසයක් කයක් ඕව නැත්නම් එහෙනම් මේ පහලේ මොනවාද එන ලෝකේ අපිට ඇහැට පේන දෙයක් අනුබය නෙමෙයි මේ සිතන්නේ ඇහෙන් මිදිලායි මේ සිතන්නේ ඒකයි ප්‍රපංචෙන් නැත්තේ අභිධර්මයේ සිත් 81ම මායාවේ භූමිය
ඒකයි ඒවා කාමාවචර රූපාවචර අරූපාවචර වශයෙන් බෙදලා සිත් 81යි ලෝකෝත්තර සිත් 8යි නේද? සිත් 89 සම්පූර්ණයෙන්ම. එතකොට ලෝකෝත්තර සිත වෙනයි මේ සිත් 81 වෙනයි. මේ සිත් 81 මායයට අයිති, ලෝකෝත්තර සිත් 8 මායයට අයිති නැහැ. කෙලෙස් 1500 මායාවේ භූමිය. ඔක්කොම බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මේවා සතර අපා ඔක්කොම මායාටයි අයිති. මායාවෙන් බේරෙලා ඉන්න හම්බෙන්නේ නැහැ කියන්නේ ඒකයි. ඒකනේ බුදුහාමුදුරන් ඇහෙන් මිදුනොත්, කනෙන් මිදුනොත් එතනත් ඔබේද කියලා නෑ ස්වාමීනි භාගතුන් එතන මගේ නෙවෙයි කියනවා. එනවා ස්වාමීනි ලේසියෙන් මගේ බේරෙන්න බෑ කියනවා. එහෙම ලේසියෙන් බෑ කියනවා. එහෙමමයි. තුන් ලෝකෙම ඉන්නේ මට අවුලයි කියනවා ඉන්නේ. චිත්ත වීදි පැත්තෙන් ගත්තොත් අතන පංචාද්වාර සිත් වලින් මාරයට කොටි වෙලා ඒ චිත්ත වීදි වලින් මනෝද්වාර චිත්ත වීදි ගත්තොත් එතනින් මාරයට කොටි වෙන පැත්ත තමයි බුදුහාමුදුරුවෝ කඩා බෙදලා පෙන්නලා තියෙන්නේ. මේවා පෙන්නුවයි කියලා. මේවෙන් මේ නිවන් දකින්න බෑ. ඔය සිත් වලින් මිදෙන්න. ඒ නිසා ඔච්චර සියුම් ලෙස අපි යන්න ඕනේ නැහැ. ඒ ගිහිලා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියනවා. ඒ සිත් 18ක් නේ. එක රූපයක් හම්බෙන්න සිත් 18ක් හටගෙන තියෙනවා. සිත් 15ක් හටගෙන තියෙනවා. දෙකක් එක ගෙවීමට යනවා. නැතිවීමට යනවා. ආපහු භවංග වෙනවා සිත. ඕක තමයි වෙන්නේ. තව වේගයෙන් වෙන වැඩක්. ඉතින් ඔය අයල මායාවේ භූමිය අපිට පහළ වෙන සිචිවිලි ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේ අපි එච්චර සියුම් ලෙස හිතන්න යන්න ඕනේ අපිට නිවන් දකින්න. නේද? සාරිපුත්‍ර තෙරුන් වහන්සේ නිවන් දැක්කේ අපි ධර්මයේ දැකලා නෙමෙයිනේ. නේද? ඉතින් අන්න ඒක නිසා අපි ධර්මයෙන් නිවන් දකින්න පුළුවන් ඈත් තියෙනවා. ඒ සිත් වලින් මිදෙන්න පුළුවන්. ඒ සිත් තේරුම් අරගෙන එහෙම මිදෙන්න පුළුවන් තියෙනවා. ඉතින් විවිධ ඥානයේ සම්බන්ධව නුවණ සම්බන්ධව ඒ කෙනාට තියෙන පැති. ඉතින් කොහොම හරි මෙන්න මේ ලෝකෝත්තර සිත හොඳට හඳුනා ගන්නට වෙනවා. ඒ තමයි ආයතන පහෙන් මිදිච්ච සිත. ඒ මනෝද්වාර සිතෙනුත් මිදෙන්න පුළුවන්. මේ ලෝකෝත්තර සිත කියන එක එහෙම කෙනෙකුට ග්‍රහණය වෙන්නේ නැහැ. අපි කිව්වොත් පේනවා නෙවෙයි හිතනවා කියලා කිව්වොත් එයාට යන්නේම නාමයන්තයක්. ඕකේ ප්‍රශ්නේ. එයා ලෝකෝත්තර සිත නේද කියලා එහෙම අඳුරන්නේ නැහැ. හඳුනගන්න එයාට ගලප ගන්නට හේතු නැහැ. එයාට තේරෙන්නේ නැහැ ඒක. මොකද ඇහැට රූපයක් පෙවුනම අපි හිතන දේවල් තියෙනවනේ. නේද? දැන් අපි පාරේ දැක්ක දේවල් ගෙදර ඇවිල්ලා කියනවනේ. නේද? ඕකයි. ඇහෙන් මිදින සහ මුලින්ම ඇහැට පේන්නෙම නැති කෙනකින් නොනැති කරගෙන නේද? සිතින්ම දකිමින් සිතින්ම දැනගැනීමෙන් වාසය කරන යම් භික්ෂුවක් ඉන්නවා මේ ලෝකෝත්තර සිත. අර සිතයි මේ සිතයි දෙකක් කියලා හඳුනා ගන්නවා. අර සිත පහළ වෙන්න යම් ආරම්භන රූප තියෙන්න ඕන. මේක ලෝකෝත්තර සිත. මේ ලෝකෝත්තර සිත ගන්නවා කියන කතාව එහෙම ලේසි පහසු කෙනෙකුට වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව. මේ ලෝකෝත්තර සිත හඳුනා ගන්නට කරුණු කිව්වහම ලෝකෝත්තර සිත හඳුනා ගන්න ඕනේ ඕගොල්ලෝ. මට පෙන්වන්න බෑ. එහෙම වචනෙට කියන්න බෑ ඒවා. ලෝකෝත්තර මාර්ගයේ වචනෙන් දේශනා කරන එක ප්‍රඥා ගෝචර දෙකක්. අපිට හැම දෙයක්ම විස්තර වශයෙන් කියන්න පුළුවන් විඥාන ගෝචර ධර්මයක් විතරයි. ප්‍රඥාවට ගෝචර කිසිදු ධර්මයක් අපිට එහෙම වචනෙට ගේන්න බෑ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. මිදෙනකොට ඇහැ නිසා හටගත්තා වූ සිතුවිලි තියෙනවා නම් මේ නාමයනුත් මිදිලා මෙයා පේන්නේ නැහැ. ඒකෝ දැන් තියෙන සිත මොකද්ද? දැන් තියෙන සිත ඒක ලෝකෝත්තර සිත. දැන් තියෙන සිත.
ඒක තමන් හඳුනා ගන්න ඕන. ඒකනේ වර්තමානයේ කියන්නේ. ඒක ඇහැට පේන රූපයක් අනුභවය පහළ වෙන සිත නෙමෙයි ලෝකෝත්තර සිත කියන්නේ. ඇහැට රූපයක් පේන දේ අනුභවය පහළ වෙන සිත ඒක ප්‍රපංච උපදිනවා. පංච උපාදාන ස්කන්ධ සිත. එතන තියෙන්නේ. නේද? එතකොට මේ ඇහෙන් මිදුනොත් අවබෝධයෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේවෙන් මිදුනොත් ඒ මිදිච්ච තැන්දි පහළ වෙන සිත අර ඉස්සෙල්ලා ඇහැට රූප පේනවා පහළට සිත නෙමෙයි මේ තියෙන්නේ. ඒ සිත අන්නමන්ද ප්‍රත්‍යක් නිසා නාම රූප දෙක ප්‍රත්‍ය ධර්මයක් නිසා නේද? ඒ දෙක වෙන් කරන්න බෑ අපේ හැමදෙම. යන්තනක නාමේ නැත්te රූපේ නැහැ. රූපේ නැත්te නාමේ නැහැ. නාමයේ තීති රූපේ තින්නෙත් නැහැ. රූපේ තීති නාමයේ පවතින්නෙත් නැහැ. රූපය ප්‍රකට නම් නාමය අප්‍රකටයි. නාමය ප්‍රකට නම් රූපය අප්‍රකටයි. ওই දෙක හේතු කරගෙන අපිට විඥානය පහළ වෙනවා. හේතුපත්. මේ කතා කරන්න අපේ හඳුන්නේ ප්‍රඥා ගෝචර සිතක් මිසක විඥාන ගෝචර සිත නෙමෙයි. නාමයේ අන්තය කියන්නේ විඥාන ගෝචර සිත. රූපේ අන්තය කියන්නේ විඥාන ගෝචර සිත. ඔය ප්‍රඥාවෙන් දෙන්න පුළුවන් උපරිමතන තමයි දෙන්නේ. කවදාකවත් නාම රූප දෙකම අපිට ප්‍රකට වෙන තැනක් නැහැ. නෑ. එකයි. එක්ක රූපේ ප්‍රකටයි, එක්ක නාමය ප්‍රකටයි. ආරම්මන රූපය ඇති වුනහම නේද? අන්න රූපය ප්‍රකටයි. නාමය තියෙනවා. අප්‍රකටයි. ඒතොර ආරම්මන රූපයක් නැහැ. අපි පාරේ දැක්ක දේවල් ගෙදර ඇවිල්ලා කියනවා. හැබැයි නාමය ප්‍රකටයි. හැබැයි රූපේ නැතුව මේ නාමය ප්‍රකට නැහැ. රූපේ තියෙනවා. ඒක අප්‍රකටයි. ඒක විඥානයේ නාමයට බැස ගන්නවා. එක්ක විඥානයේ රූපයට බැස ගන්නවා. එක්ක රූපේ නිසා තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. එක්ක නාමය නිසා තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. ගැලවෙන්න හම්බෙන්නේ නැහැ එහෙම ලේසියෙන්. එහෙම දරුණු දෙයක් ඒක. ඉතින් අන්න ඒක නිසා මේ ලෝකෝත්තර සිත කියන එක මෙන්න මේ පංචායතනට අයිති ධර්මයක් නෙවෙයි. ඒ නිසා හටගත්ත ධර්මයක් තියෙනවා නම් ඒකෙන් ගැලවෙනවා. ඉතින් ඒ තැන් අපිට මෙහෙමයි කියලා ඇඟිල්ලෙන් ඇල්ල දෙන්න බෑ. ඥානවන්ත අය ඒ ලෝකෝත්තර සිත හඳුනාගත යුතුයි. ඒකයි වෙන්නේ. නැත්නම් වෙන මොකක්ද දෙයක් නැහැ. ඔය කතා කරන ඇහැට නෙමෙයි පේන්නේ මේ සිතටයි හම්බුනේ කියන කතාව අපේ හම්බුනේ. හොඳද? ඕක ඇවිල්ලා මේ ලෝකෝත්තර සිතයි මේ කතා කරන්නේ. අතකොට අපි හඳුනා ගන්න ඕනේ ඇහැට පේන දේ හටගත්ත සිතක් තියෙනවා. නේද? ඇහැ සම්පූර්ණ වෙන්න නාම රූප දෙකක් ප්‍රත්‍ය කර ගන්නවා. විඥානයක් හට ගන්නවා. එතකොටයි නියම ඇහැ ඉපදිලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ. ඉතින් ඒකට හම්බෙච්ච දේවල් වලට තණ්හා මාන දිටි ප්‍රපංච ඇති වුණාම පංච උපාදාන ස්කන්ධ කියලා කියනවා. ඒ තණ්හා මාන දිටි නිසා රූප උපාදාන ස්කන්ධ, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදාන ස්කන්ධ කියලා බලවන්නේ. ඒ අවිද්‍යාව භූමිය. ඔය කියන්නේ. රූපෙ මෙදෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ රූපයට අපි රූපයන්තිනුත් හවු වෙලා අපේ රූපෙට නාමයන්තිනුත් හවු වෙලා. කොටින්ම කියනවා. අපි ඉතින් ඔය එක එක පැති වලින් ඔය කියන්නේ කොහොම හරි මේ ලෝකතර පැත්තේ එන්න. ඒ ලෝකෝත්තර භූමිය හඳුනා ගන්න තමයි කියන්නේ. ඒ ලෝකෝත්තර භූමියේ සිහිය පවත්වන්න තමයි කියන්නේ. ඒ ලෝකෝත්තර භූමියේ තමයි මේ මහා පුරුෂ විතර්ක අට තියෙන්නේ. ඒ අනුරුද්ධ සූත්‍රය කතා කරනවා. එහෙම නැතුව නාමයන්තය නෙවෙයි. නාමයේ අන්තයක් වෙන්නේ රූපේ අන්තයක් වුන නිසා. රූපේ අන්තයක් කියන නාමයට සාපේක්ෂයි. ලෝකෝත්තර සිත කියන්නේ අන්තයක් නෙවෙයි.
මේ නාම රූප වලින් මිදෙන්න මහන්නේ. රූපේ එක්කන්තයක් නාමයේ එක්කන්තයක් විඥානම් මච්චේ. එහෙනම් මේ අන්ත දෙකක් තියෙන්නේ. මේ අන්ත දෙකෙන් මිදෙන්න. විඥානම් මච්චේ කියනකොට මධ්‍යම ප්‍රතිපදාව. රූපෙට අයිතිත් නැහැ නාමයට අයිතිත් නැහැ. ඔකට අයිති. ඉතින් මේට මේකේ බලමු මේ ලෝකතර සිත කියන්නේ මොකක්ද කියන එක පංචායතනෙ මිදෙන පැත්තකින් ලෝකෝත්තර සිත වටහා ගන්න. ඒ ඇහැ වැහෙනකොට කන වැහිලා යනකොට අවබෝධ වෙනකොට ඒකෙන් මිදෙනකොට පහළ වෙන සිත ඇහැ නිසා හටගත්ත සිත නම් නෙවෙයි. ඒ නාමයටයි රූපයටයි දෙකටම අයිති නැති සිතයි. ඒ ලෝකෝත්තර සිත. කෙසේනම් මේව හඳුනා ගන්නවද? බුදුහාමුදුරුවෝ දෙන්න පුළුවන් නම් මේක දෙනවා අපේ හාමුදුරුවෝ දෙන්න බෑ මේක. ප්‍රඥාවන්තයාටයි මගේ ශාසනය. ප්‍රඥාව මදායන්ට නම් නොවේ කියනවා. බුදුවරු හිතනවා මේ රාග සහිත සුන්ට මේ බණ කියලා වැඩක් නැහැ කියලා. අපි මේ රාග සහිත මිනිසුන්ට බණ කියලා අපි නිකන් ගුටි කනවා. විඥානවාදී එකේ ඉන්න කෙනාට ධර්මය ඇහෙනකොට හම්බ වෙන්නේ ඒ විදිය තමයි. අක්‍රියවාදී ඉන්න කෙනාට ධර්මය ඇහෙනකොට හම්බ වෙන්නේ ඒ විදිය තමයි. ක්‍රියාවාදී වෙනකොට එයාට හම්බ වෙන්නේ ඒ විදිය තමයි. ඒ තමන් ඉන්න දෘෂ්ටියට සාපේක්ෂවයි තමන්ට ධර්මය හම්බ වෙන්නේ. ඒකයි කාලාම සූත්‍රය කියන්නේ තමන් ළඟ තියෙන දෘෂ්ටියට ගැලපුණා ඒ ධර්මය පිළිගන්න එපා කියන්නේ. මේක නුවණින් ධර්ම විනයටයි ගලපලා මේකල්ලා තෝරගන්න කියලා. මේ බුදුහාමුදුරු බණ කියනකොට එයා අපි විස්තර කරනන්නේ ඒක තේරෙන්නේ නැහැ. බුදු කෙනෙක් මේ දික් කියලා කාට කවුරු හරි ඒක නිග්‍රහ කළොත් මහ විනාශයක්. ඒ නිසා කාටවත් නිග්‍රහ කරන්න බැරි වෙන්න තැනකින් තමයි බුදුවරු බණ කියන්නේ. පෙරේත ලෝකේ ගැන නේද? නිරේ ගැන බුදුහාමුදුරු කිව්වේ නැහැ ඉස්සෙල්ලාම. මුගලන් හාමුදුරු ලක්කන් තෙරුණාන්සලා කිව්වහම තමයි. මමත් ඔය කලින් දැක්ක මං කිව්වේ නැහැ. මොග්ගල්ලා මේ අය විශ්වාස නොකළොත් ඒගොල්ලන්ට අවඩක් වෙනවා බුද්ධ වචනේ විශ්වාස කරන්න පිළිදා. මොකද ඇඟිල්ලෙන් ඇල්ල පෙන්නන්න බෑනේ කාටවත්. ඒ නිසා බොහොම කල්පනාවෙන් කටයුතු කරන්ට කාලයක් බණ කියන අපිට තේරෙනවා අපි යන්නේ කොහෙද මොනවද කරන්නේ. අපි කියන බණ මේ භූමියේ සුදුසුද කෙනා සුදුසුද කියන එක අපිටම තේරෙනවා.